ඒ දරුවගේ තිබුණේ දැන් එයා පාසල් වයස මට්ටමේ ඉන්න දරුවෙක්. මේ දරුවට පැතිකොදේ කියන රෝගී තත්ත්වය තමයි මෙයාට හැදිලා තියෙන්නේ. ඒතකොට දැන් සාමාන්‍යයෙන් මේක කොඳුර පෙළියේ මේ කසේරුකාව ඇදවීමක් තමයි වෙලා තියෙන්නේ. එතකොට දැනට මේ රෝගී තත්ත්වය මේ ලංකාව තුල විශාල වශයෙන්ම ඉන්නවා. තියෙන දරුවන් ඉන්නවා. ඉතින් මේකට දැනට ප්‍රතිකාර තියෙන්නේ අපේ මේ හෙළවෙදකමේදී පමණයි. ඉතින් ඇත්තටම දැනට අපි ගාව සුවේච්ච දරුවනුත් ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ රෝගී තත්ත්වයකදී ඒ දරුවට තෙල් සාත්තුව කරලා ඊට පස්සේ හරියාකාරව ඒ අපේ ප්‍රතිකාර ක්‍රම මගින් ඒ අස්තිය කසේරුකාව හරි විදිහට සකස් කරලා ඒ දරුවට ඊට අමතරව ඒක එතන පෝෂණය වෙන්න ඒ මාංශපේශී ටික පෝෂණය වෙන්න සහ හොඳට ලේකමන් කිරීම ඇති වෙන්න ඒ දරුවට බෙහෙත් පත්තු බඳලා තමයි ඒ දරුවා සුවපත් කරන්නේ. ඉතින් දැනට මේ රෝගී තත්ත්වයේදී අනිකුත් වෛද්‍ය ක්‍රමවලදී තියෙන ශල්‍ය කර්ම පමණයි. හැබැයි මේ ශල්‍ය කර්මවලදී ගොඩක් වෙලාවට අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඉතින් දැන් අපේ වෙදකමේදී මේක දැන් ගොඩාක්ම මේ කසේරුකාව ඇදවීමක් තිබුණොත් සාමාන්‍ය ටික කාලයක් යනවා මේක දවසින් දෙකකින් හොද කරන්න අපහසු රෝගී තත්ත්වයක්. ඉතින් මේ මට්ටමේ තියෙන රෝගී තත්ත්වයක් සාමාන්‍යයෙන් ඉක්මනින්ම දවස් 5ක් 6ක් 10ක් වගේ ඇතුළත සුවපත් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම මේක හරියාකාරව ඒ වෛද්‍යවරයාගේ තියෙන ඒ ප්‍රතිකාර ක්‍රමයත් එක්ක හරි විදිහට ඒක සකස් කරන්න ඕන නැත්නම් ආබාධ තත්ත්වයන් වෙන්න පුළුවන්. දැන් අපි ගොඩක් වෙලාවට මේ කකුලෙන් හදන ක්‍රම තිබුණා. ඉතින් ඒවාදී හරි විදිහට ඒක සකස් කරන්න ඕන නැත්නම් තද බල ලෙස පෑගුණොත් යම් කිසි විදිහකින් සුසුම්නාවට තදවීමක් ඇති වෙලා දරුවට ආබාධයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන හොඳට පුහුණුවක් තියෙන නිසා තමයි මේ විදිහට හරි විදිහට ප්‍රතිකාර කරන්නේ. දැන් ගොඩක් වෙලාවට බලන් ඉන්න අයට හිතෙන්න පුළුවන් මේක වැරදි මේ වෛද්‍ය ක්‍රමයක් මේක මෙහෙම කොන්ද පාගනවා ඊට පස්සේ පොළු වලින් දරුවට ප්‍රතිකාර කරනවා ඊට අමතරව ගැට ක්‍රම දානවා. හැබැයි මේක හරියාකාරව අවුරුදු 20ක විතර කාලයක තිස්සේ ඉඳන් හරියාකාරව මේ ප්‍රතිකාර මාලාවක් යටතේ රෝගීන් සුවපත් කරලා ඒ හරි විදිහට බෙහෙත් හේත් කරන නිසා තමයි මේ තරම් දුරට අපි සාර්ථක වෙලා මේ වගේ බෙහෙත් හේත් ප්‍රතිකාර කරන්නේ. ඒකම දේ තමයි වෛද්‍යවරයෙක් වෙච්චාම රෝගයකට බය වෙන්න හොඳ නැහැ. ඒ රෝගයට බය වෙන්නේ නැතුව හරි විදිහට ප්‍රතිකාර කරොත් තමයි මේක සාර්ථකව කරන්න පුළුවන්. දැන් මගේ වෙදකමේදී දැනට ලෝකයේ හටගන්න රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒ රෝගී තත්ත්වයන් වලට ප්‍රතිකාර මාගාව තියෙනවා. ඉතින් ඒකයි මගේ වෛද්‍ය ක්‍රමයේ තියෙන දක්ෂතාවය කියලා කියන්නේ. ඉතින් වෛද්‍යවරයෙක් හැටියට අපි වෛද්‍ය විද්‍යාලයකින් හෝ නැත්නම් විශ්වවිද්‍යාලයකින් හරි අපි එළියට ඇවිල්ලා එහෙම නැත්නම් අපේ පරම්පරාව තුලින් එන වෛද්‍ය ක්‍රමයේ අරගෙන ඇවිල්ලා දැනට ලෝකයේ තියෙන නවීන තාක්ෂණයත් උපයෝගී කරගෙන අපේ මේ තියෙන පාරම්පරික දැනුමත් උපයෝගී කරගෙන අපි හරියාකාරව මේ බෙහෙත් ටික හරි විදිහට කරනවා නම් අපිට සාර්ථක ප්‍රතිකාරයක් කරලා රෝගියාව සුවපත් කරන්න පුළුවන්. එකම දේ තමයි අනිකුත් වෛද්‍ය ක්‍රමවලදී ගොඩක් වෙලාවට මේ රෝගීන්ට කියනවා මේ දරුවන්ට කියනවා බර උස්සන්න එපා, වැඩ කරන්න එපා, නිදා ගන්නකොට ලෑල්ලක් භාවිතා කරන්න. ඉතින් ගොඩක් වෙලාවට දැන් අපේ වෛද්‍ය ක්‍රමයේදී මේක සටන් කලාවත් එක්ක කරන වෛද්‍ය ක්‍රමයක් නිසා මේ සටන් කලාවත් එක්ක එන වෛද්‍ය ක්‍රමයේ තිබුණේ රෝගී කියන ඒ පුද්ගලයාට ගැළපෙන විදිහට තමයි පරිසරය සහ ඒ සියලු දේ වෙනස් කරගන්න. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට මේ අපි මැජික් කරන්නේ. මැජික් කියන්නේ මේවා ඇත්තරම අපි හරියාකාරව කරන මේ විශ්වජනක දේවල්. ඉතින් මේවා හරි විදිහට සකස් කරන්නේ කාලය වැඩි කාලයක් යන්නේ නැතුව හරි විදිහට අඩු කාලයක් තුළදී මේවා සකස් කරන්නේ. ඒ හරි විදිහට අපි වෛද්‍ය ක්‍රමය ගැන හරි විදිහට හදාarලා තියෙන නිසා.